Hi ළමයි, welcome back to our YouTube channel. මුලින්ම කියන්නම් ඔයාලා මේ vlog එක බලනවා නම් මේ episode එක බලනවා නම් ඔයාලා මුලින්ම ගිහිල්ලා අපේ wedding trails playlist එකේ තියෙන පළවෙනි episode එක බලලා එන්න. මොකද මේක continue වෙන්නේ එතන ඉඳලා. ඉතින් කොහොම හරි ඔයාලා අපේ පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් ඔයාලා දන්නවා ඇති අපි නුවරඑළිය ටවුන් එකේ තමයි හිටියේ. ඉතින් අපිට ඕන කෙන වැටි කරගෙන අපිට අවශ්‍ය බඩුත් අරගෙන අපි හවස් වෙද්දී බ්‍රයිට් ටු බී එක රෙඩි කරන්න අපි ඉන්න තැනට ආවා. කොහොම හරි අපි ළමයි ටයිම් තියාගෙන හිටියේ 5:00 වෙද්දී ඔක්කොම රෙඩි කරගන්න. හැබැයි වැස්සයි ඔක්කොමත් එක්ක අපි එන පොඩ්ඩක් පරක්කු වුණා. අපිට ඒක නිසා කොහොමද බ්‍රයිට් ටු බී එක පොඩ්ඩක් පරක් කරන්න වුණා. ඉතින් අපි කියලා තිබ්බේ අපේ ගෲම්ට බ්‍රයිඩ්ව හවස 5:00 වෙද්දී එක්කගෙන එන්න කියලා. ඊට පස්සේ අපි කෝල් කරලා ආපහු කිව්වා පොඩ්ඩක් කොහොම හරි පරක්කු කරගන්න. අපි තාම රෙඩි නැහැ කියලා. ඒ අතරේ අපි දරබිඩි ගාලා ඔක්කොම ටික රෙඩි කරා. ඉතින් කොහොම හරි මම මෙන්ෂන් කරානේ මේ තරුෂි අක්කා කලින් දවසේ ආවේ නැහැ කියලා. ඉතින් එයාව නුවරඑළිය ටවුන් එකෙන් අරගෙන තමයි අපි ඉන්න තැනට ආවේ. ඉතින් අපි ඔක්කොම ටික රෙඩි කරලා බ්‍රයිඩ් එනකන් ඉතින් බලාගෙන හිටියා. තුන තුනට කට් කරලා. හතර දෙක දාන්න. ෆොටෝ සෙට ලස්සන ගියා කියන ආරම්භනේ. අනේ ෆොටෝ ලස්සනට ගහන්න පුළුවන් වුණාට මට ඩෙකරේෂන් ගන්න. නෑ අපි මේ ටික ඔක්කොම මෙහෙම තියලා එකක් මෙහෙන් තියෙනවා. නෑ ඒක අර අමුතු කාමරේ හැම මේකටම සිත්‍රායියට කිය ගන්න පුළුවන් අයිඩියාස්. මේ මැනික දාන්නකෝ කොහොමද? මොකද්ද? අර මැනික. ඔයා නෙමෙයි මැනික කිව්වේ මැනික. එක මැනික. ඔක්කොම ගමු ඕක තියාගෙන මොනවා කරන්නද? පැණ්ඩායියට මැනික කිව්වේ. මැනික මොකද කියන්නේ? මරු ටික. ඒක වෙන්නේ අර කාපු තැන මේ මොකද දාලා Feelings, it's like I can't walk on the ceiling. Oh yeah, got me dreaming, dreaming in colors I never dreamed. Oh yeah, I let you in deeper than I let anyone else before. Fell in love with my broken piece. මම පළවෙනි එපිසෝඩ් එකෙත් කිව්වා අපි කට්ටියම කොලේජ් එකේ යාළුවෝ. අපේ කොලේජ් එකේ තිබ්බේ පේරාදෙනේ. ඉතින් අපි කොලේජ් එකේ තමයි හම්බුනේ. මම අර කලින් කිව්වා වගේ චමෝදි අක්කයි මමයි කවිෂා අපි තුන්දෙනාම එකේ ඉස්කෝලේ. අනිත් ඔක්කොම අපිට කොලේජ් එකෙන් තමයි හම්බුනේ. ඉතින් අපි ගර්ල්ස්ලා ගිහපු 4 දෙනාගෙම 4 දෙනාම ගාල්ලේ වෙඩින් එක තිබ්බක්ක නුවරඑළියේ. එතකොට කොලේජ් එක ගැන කිව්වොත් අපි කොලේජ් එකේදී මාරම කට්ටක් කෑවේ අපි හැමෝම එකට. ඒ කියන්නේ අපි ඔක්කොමලා 12ක් විතර හිටිය හොස්ටල් එකේ. අපිට කොලේජ් එක ඇතුලේ කවුරුත් එහෙම හිටියේ නෑ. අපිට අපි විතරයි හිටියේ. මොකද අපි ගෙවල් වල යන්නේ මාස 3-4කට සැරයක්. දිග නිවාඩුවක් හම්බ වෙනවා මාස 3-4කට සැරයක්. ඒ නිවාඩුවට තමයි යන්නේ. ඉතින් කන්න නැතුව බොන්න නැතුව කට්ට කාගෙන ගාගෙන මරාගෙන රණ්ඩු කරගෙන hina වෙවි නටලා සින්දු කියලා ඒ ඔක්කොම කරේ අපි කට්ටිය එකට. ඉතින් නොදැනීම ඒක නිකම්ම පවුලක් වගේ වුණා. ඉතින් ඒ අතරින් එක්කෙනෙක් තමයි මැරි කරන්නේ. ඉතින් ඒම වෙඩින් එකක් කියලා කියන්නේ අපිට අපේ සහෝදරියගේ වෙඩින් එකක් වගේ. ඉතින් හිමාශක්ක ගැන කිව්වොත් හිමාශක්කා නුවරඑළිය කියලා මං කිව්වනේ. එතකොට අපි ගාල්ල නිසා අපේ අම්මලා තාත්තලට එහෙම ඇවිත් යන්න බෑ. මොකද එන්නම් පැය 6-5ක් යනවා. යන්නත් ඒ වෙලාව යනවා බලන්න දෙන්නේ ටික වෙලාවයි. ඒක නිසා එන එක තේරුම නැති නිසා ගොඩක් වෙලාවට අපේ ගෙවල් වලින් නම් එන්නේ නැහැ. හිමාශක්කලගේ ගෙදර තියෙන නුවරඑළිය නිසා ලොකු වෙලාවක් යන්නේ නැහැ ඉන්න. ඒක නිසා ගොඩක් වෙලාවට හිමාශක්කලගේ අම්මා එනවා නුවරඑළිය ඉඳලා අපේ කොලේජ් එකට ඉරිදට බලන්න පුළුවන් ඉරිදට එදාට එනවා. ඉතින් එදාට ආන්ටි එනකොට බත් මුල් 3-4කුත් බඳගෙන මුල් හොස්ටල් එකේම කන්න අරන් තමයි එන්නේ. ඉතින් හිමාශක්ක අම්ම එනකම් බලන් ඉන්නවා වගේම අපිත් ආන්ටි එනකම් බලාගෙන ඉන්නවා බත් එක්කන්න. ඉතින් එහෙම පවුල් කෙනෙක් වගේ ඉඳපු කෙනෙක් තමයි වෙඩින් එකේ තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි අපි ඒ සතුට බෙදාගත්තේ. Didn't know when my heart be needed. Skipping out, no, I can't keep score when I lose my breath. Boy, you got me breathing. Oh, every little thing you do, every time you hold me, take me higher, higher. Every little thing you do, every time you hold me,
Bride to be එකකින් පස්සේ අපි පොඩ්ඩක් ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරා. ඒ කියන්නේ හිමාශක්ක කලින් අපේ ඩාන්ස් එක රික්වෙස්ට් කරා. එයාත් ඩාන්ස් කරනවා කියලා. අයියට සර්ප්‍රයිස් එකක් විදියට. ඉතින් මට කිව්වා කොරියෝග්‍රාෆ් කරන්න කියලා. මම ඩාන්ස් එක කොරියෝග්‍රාෆ් කරා. ඒ වුණාට කාටවත් ප්‍රැක්ටිස් කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද එකතු වෙන්න වෙලාවක් තිබුණෙත් නැහැ. එක එක්කෙනා තැන් තැන් වල ජොබ් එකත් එක්ක ඒ ඔක්කොමත් එක්ක අපිට ප්‍රැක්ටිස් කරගන්න බැරි වුණා. කොහොමද ඩාන්ස් එක ටිකක් අපි ප්‍රැක්ටිස් කරගත්තේ වෙඩින් එකට කලින් දවසේ රෑ Bride to be එකට පස්සේ. ඉතින් අපි කවුරුත් ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස්ලා නෙවෙයි. ඒක නිසා අර ඉක්මනට ප්‍රැක්ටිස් කරගන්න අමාරුයි. පුළුවන් විදිහට ප්‍රැක්ටිස් කරගත්තා. ඊට පස්සේ ඔය මේ වීඩියෝස් ටිකක් ගත්තා ප්‍රැක්ටිස් කරන අතරතුර ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි රැට කන්නත් අපි ගියේ හිමාශක්කලා ගෙදරට බ්‍රයිඩ් ගේ ගෙදරට. බ්‍රයිඩ් ගේ ගෙදරින් තමයි අපිට රැට කන්නත් ලෑස්ති කරේ. ඉතින් ඩිනර් වලට හෙට ගිහිල්ලා එහෙන් කෑම කාලා ආපහු ඉන්න තැනට ඇවිල්ලා අපි නිදාගත්තා. මොකද උදේම මේ වෙඩින් එකට යන්න ඕන නිසා. මෙහෙම හරි. ඊට පස්සේ මෙහෙම කරලා මෙතනින් කඩනවා. ඔයාලට පස්සේ ඔයාලටම ගත්තා නම් පොඩි ඩීටේල් බව ඔයා ඉන්න ළමයි ටික හැටියට ඩාන්ස් එක හදන්න. ප්‍රැක්ටිකල් ඔව් ඉන්න කට්ටිය. ස්ලෝ සින්දු ටික කවුල හොයාගෙන මෙතන මෙහෙම වම්පින් මෙහෙම ගත්තා නේ. අම්මට සිරි. මෙහෙම අර ඒව සමහර ඒ මෙහෙම අහෝ මෙතන සිරි. මෙහෙම මෙයාගේ බලන්න එපා ඒවා බං. මෙහෙම බලන්න. ඒකත් හරි පැටලෙනවා. පැත්තට ගන්න අක්කේ චමෝදි පැත්තට ඉස්සරහට චමෝදි පැත්තට හරි හොඳයි. හරිද ඊට පස්සේ ඔළුව අත මෙතෙන්ට ගත්තා මෙහෙම පොඩ්ඩක් good morning ළමයි. අද තමයි අපි නුවරඑළියේ ඉන්න දෙවෙනි දවස. දැන් අද තමයි වෙඩින් එක තියෙන්නේ. කොහොම හරි දැන් උදේ 6 විතර වෙලා මාර සීතල යමයි වැස්සත් එක්ක ඊයේ. කොහොම හරි අපි දැන් 8:00 වෙදි ලෑස්ති වෙලා යන්න ඕන. මේ නැගිටින්න කම්මැලි සීතල නිසා කොහොම හරි අමාරුවේ නැගිට දැන් රෙඩි වෙන්න ඕන. ටයිම් තිබ්බදී රෙඩි වෙනකම් මම වීඩියෝස් ටිකක් කරන්නම්. යමු අද අපිත් එක්ක වෙඩින් එකට. කලින් ඇහැරෙන්නම් කියලා හිතාගෙන නිදාගත්තට ළමයි ඇත්තටම ඇහැරුනේ නැහැ සීතලත් එක්ක. ඉතින් දඩබිඩි ගාලා ලෑස්ති වුණා. ඒක නිසා මේ වීඩියෝස් මුකුත් කරන්න බැරි වුණා. රෙඩි වෙන්නේ වෙලා කොහොම හරි ওই ටයිම් ලැප්ස් එකක් දාලා අපි දෙන්න ඉක්මනට රෙඩි වුණා. අපි දෙන්න විතරයි ගර්ල්ස් ලගෙන් හිටියේ. මොකද චමෝදි අක්කයි කවීෂයි කලින් දවසේ හිමාශක්කලා ගෙදර ගෙන බ්‍රයිඩ්ගේ ගෙදර නැවතුණා. මොකද එයාලා තමයි බ්‍රයිඩ්ස්මේඩ්ලට හිටියේ. කොහොම හරි ඉතින් අපි දෙන්න දඩබිඩි ගාලා ලෑස්ති වෙලා බෝස් දෙන්නත් එක්ක හොටෙල් එකට යන්න පිටත් වුණා. දැන් දාන්න. මම එඩිට් කරේ වාගේ අය හොවින් මන් දාන්න. අන්නේ නේ ඔය නිසා දාන්න හරි. ඔයා දැන් තමයි ඔයා වේ. ළමයි වෙඩින් එක තිබුණේ නුවරඑළිය අරලිය ග්‍රීන් හිල්ස් එකේ. ඉතින් අපිට වෙලාවටම හොටෙල් එකට ය아가න්න පුළුවන් වුණා. එතනට ගියාම මාර්ම සතුටුයි. හිමාශක්ක බ්‍රයිඩ් කෙනෙක් විදිහට දැක්කම. ඉතින් අපි කොහොමවත් ආසයිනේ යාළුවෝ ඒ විදිහට දකින්න. කොහොමද මම යාළුවන්ගේ වෙඩින්ග්ස් වලට ගියාම මාර විදිහට ඉමෝෂනල් වෙනවා. කොහොම හරි ඉතින් අඬන්න නැතුව වැඩේ ගොඩින් බේරගත්තා. වෙඩින් එකේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් මේකට ඇටච් කරලා තියෙනවා. ඉතින් ළමයි අපේ ඊළඟ මිෂන් එක උනේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන එක. අපිට යන්න තිබුණේ වවුනියාවලට. අපි රෑ 10 ගානට නුවරඑළියෙන් තියෙන ජැෆ්නා බස් එක බුක් කරලා තිබුණේ. එතනට යන තමයි ප්ලෑන් එක තිබුණේ. ඉතින් අපි ඉඳපු තැනට ගිහිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරලා වොෂ් එකක් එහෙම දාගෙන රෑ 8 වගේ වෙද්දි එතනින් එන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. ඒ විදිහට තමයි වැඩේ උනේ.
හැබැයි ඔය අතරදී මම චමෝදි අක්කයි පොඩ්ඩක් අසනීප වුණා. චමෝදි අක්කට පොඩ්ඩක් මහන්සි වැඩි සහ මට මිග්‍රේන් වැඩි වෙලා තිබුණා. අන්තිමට බෙහෙතුත් අරගෙන නුවර එළියෙන් රැටත් කාලා ඊට පස්සේ රෑ 10 ගානට බස් එක ගත්තා. ඒක කොහොම හරි වවුනියා වලට පාන්දර 4 වෙද්දි ආවා. තියෙන මේ ඉන්නේ මිනිස්සු ලෙඩ වෙච්ච ආයි මට දෙන්න මං ගන්න ඕගලන් ඔව් අනයිල මැරිලා ඉපදිච්ච අය. ගන්න තමයි ඔළුව එකම හදලා ඒ ඕක බල බල ඉන්න. ලෙඩාංක 2 ලෙඩාංක 1 මේ අනික් කට්ටිය මේ බෑග් ගුස්සන එක්කෙනා සපෝට් එයාත් ඉන්න එක වලට පාන්දර 4ට වවුනියා වලින් බැහැලා අපි නවතින්න බුක් කරපු තැනට ආවා. මේ ඉන්නේ එතන. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. හැබැයි ඔයාලා Tamil vibe එකට කැමති කෙනෙක් නම් මේ vlog series එකේ ඊළඟ episodes ටිකත් බලන්න. මොකද ඔයාලට interesting වේවි කියලා හිතෙනවා. So this is the end. See you guys in the next video. Like, comment and subscribe. Bye bye.